Haba from Dubai. Hi, welcome back. කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටෙන් පරිස්සමට ඇති කියලා. මම අද ගෙනාවේ මම අවුරුදු 3මාරකට පස්සේ ලංකාවට යන vlog එකේ part 2 එක. ඉතින් ඔයා මේක බලන්නේ part 1 එක බලලා නෙමෙයි නං ඉක්මනට ගිහලා part 1 එක බලන්න. ඔයා මේක බලන්නේ part 1 එක බලලා නම් අපි ඩුබායි ඉඳන් ඉතුරු ටික බලමු. අපිට ඩුබායි ලෑන්ඩ් කරලා අපේ ට්‍රාන්සිට් එක තිබුණේ පැය 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. මට හරියටම මතක නෑ ඇත්තටම කිව්වොත්. කොහොමද ගොඩක් වෙලා තිබුණ නැහැ. අපේ ගේට් එක තිබුණේ ඒ කියන්නේ ඊළඟ ෆ්ලයිට් එකට ගේට් එක තිබුණේ අපි ලෑන්ඩ් කරපු ටර්මිනල් එකේ නෙමෙයි අනිත් ටර්මිනල් එකේ. මම හිතන්නේ අපි ටර්මිනල් 1 එකේ තමයි ලෑන්ඩ් කරේ. අපිට ටර්මිනල් 2 එකට මට හරියට මතක නෑ. anyway ඉතින් ඊළඟ ටර්මිනල් එකට යන්න කලින් අපිට කොහමරි පැය 3ක් වගේ තිබුණා ටයිම් එකේ කියන්නේ ටිකක් ඇවිදින්න කරන්න එහෙම. ඉතින් අපි ඒක නිසා ඩියුටි ෆ්‍රී එකේ අම්මට ගන්න දේවල් ටිකක් තියෙනවා කිව්වා. අපි ඉතින් ඒ ටික ගන්න ගියා. ගෙදර වගේ යන නේටෝ එකට යනවා. දෙකේ එකක්ද ගන්න? අඹ එකක්. අඹ ඔක්කොම අඹ ගමුනේ. යා. මං ගන්න ඕනේ යනෝ නේද? එන මොකුත් ගන්න නැහැ නේද නැත. බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් තව ටිකක් වෙලා තියෙන නිසා මම shops වල ටිකක් ඇවිද්දා. හැබැයි අපේ අම්මට මේ වෙලාවේ යන්න හදිස්සිය තිබුණේ මොකද අපි දැන් ගේට් එක හොයාගන්න ඕනේ, ටර්මිනල් මාරු කරන්න ඕනේ. අනික ඩුබායි එයාපෝට් එක ගොඩක් ලොකුයිනේ. ඒක නිසා සමහර ලාවට ගේට්ස් වලින් කියන්නේ ට්‍රාන්සිට් එකේදී ඒවට ටයිම් තියන්න ඕනේ අපිට ගේට් එකට යන්න. කොහොමරි ඒක නිසා මම කොහමද තව shops ටිකක් බලමු කියලා පොඩ්ඩක් එතන ඇවිදලා pictures ටිකක් අරන් එහෙම ටිකක් කාලය ගත්තා. කොහොම හරි අපි ඇවිදලා ඉවර වෙලා අපේ යන්න ඕනි ගේට් එක හොයාගත්තට පස්සේ තමයි දන්නේ අපි බස් එක ගන්න ඕනි කියලා. සමහර වෙලාවට අපිට කලින් පාර නම් ට්‍රේන් එක ගන්න ඕනේ. මේ පාර බස් එක. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ගේට් එක අනුව. ඉතින් අපි බස් එක එනකම් වාඩි වෙලා විනාඩි 15ක් වගේ හිටියා. කොහොම හරි බස් එක ආවට පස්සේ බස් එකේ නැගලා අපි යනවා ඉවරයක් නෑ. සෑහෙන දුරක් සෑහෙන වෙලාවක් බස් එකේ ගියා. මොකද දැන් මේ ඔයාලට පේනවා ඇති ලොකු දිග බිල්ඩින් එක තියෙනනේ. ඒ එක ටර්මිනල් එකක්. ඊට පස්සේ ඒක මැදින් වින් කියන්නේ ඉඩක් තියෙනවා. ප්ලේන් එතනින් මාරු වෙනවා. ඊට පස්සේ අනිත් ටර්මිනල් එක තියෙන ඒ වගේම දිග බිල්ඩින් එකක්. ඉතින් ඒ දෙක අතරේ මැදින් යන්න බෑ. ප්ලේන්ස් යනවනේ. ඉතින් ඒක නිසා ඔය ඔයාලට පේන්නේ දැන් මෙතන තියෙන්නේ බිල්ඩින් එක නිල් පාට. ඒකෙම මේ පැත්තේ තමයි අනිත් ටර්මිනල් එක තියෙන්නේ. ඉතින් මැදින් ප්ලේන්ස් යන හින්දා අපිට ටර්මිනල් දෙක හරහා ඩිරෙක්ට් මාරු වෙන්න බෑ. වටෙන් තමයි යන්න ඕනේ. එක්ක බස් එකේ එක්ක ට්‍රේන් එකේ. හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. ඉතින් ඒ අතරේ අපි බස් එකේ යන අතරේ මෙන්න මේ ලස්සන එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණා. ළඟින්ම ප්ලේන් එකක් දකින්න හම්බුණා. ඒ 380. ඉතින් ඒක මං හරි මහසයි. මම දැන් ඔයාලට වෙනදී මම ආසාවෙන් බස් එකේ කොනෙන් කොනට ගිහලා බලනවා. ඉතින් එච්චර ළඟට ඒ ප්ලේන් එක හරවනවා බලන්න දකින්න හම්බෙන්නේ නැහැනේ. ඉතින් හැම ලේසි ඒ හින්දා ඉතින් මට මාර සතුටුයි. අපි ඒක බලන් හිටියා. කොහමද එතනත් විනාඩි 15ක් විතර නවත්තගෙන හිටියා. මොකද ප්ලේන් එක හරවන්නේ හරීම හෙමින්. ඉතින් ඒක හරවලා ඒක ඔක්කොම වැඩි ඉවර වෙලා ඒක රෙඩි වෙනකන් අපි බලන් හිටියා. ඉතින් කොහොම හරි මේ වගේ ප්ලේන් එක ළඟින් යනකොට මාර හැඟීමක් දැනෙන්නේ. ඇත්තටම මට හිතා ගන්න බෑ මිනිස්සු කියන කට්ටිය මෙච්චර ලොකු දෙයක් හැදුවේ කොහොමද කියලා. නිකන් අපි බේසිකලි ඒක හරියටම නිකන් බිල්ඩින් එකක් අහස යනවා වගේ. හරියට හිතුවොත් ඒ වගේ. නිකන් හිතන්න බිල්ඩින් එකක් අහස යනවා වගේ දෙයක්. හරිම අමුතුයි. anyway මම හරිම ආසයි ප්ලේන්ස් වලට. මම කලින් vlog එකේ තාලට කිව්වනේ මට කොච්චර ප්ලේන් දැක්කත් එපා වෙන්නේ නැහැ. මම දකින්න තවත් ආසයි කියලා. ඉතින් මේ බස් එකේ ගිය ගමන හරිම ෆන් මට නම්.
දැන් කොහොම හරි දිග බස් ගමනකට පස්සේ අපි ආවා අනිත් ටර්මිනල් එකට. දැන් අපි යනවා අපේ ගේට් එක හොයන්. මට මතක විදියට අපේ ගේට් අංකේ A21 මං හිතන්නේ. ෂුවර් නෑ, මට මතක විදියට A21 තමයි අපේ ගේට් එක. මේබි වෙන්න ඇති. කොහොම හරි ගේට් එකෙන් මට වීඩියෝස් මොකුත් ගන්න දුන්නේ නැහැ. මගේ ෆෝන් එකේ බැටරි හොඳටම ලෝ තිබුණේ. ඉතින් ඊට පස්සේ ලංකාවට යන ෆ්ලයිට් එකනේ, ඒකෙන් ගොඩාක් ලංකාවේ හිටියා. පස්සේ එතන ලංකාවේ බොයි කෙනෙක් හිටියා. එයා මට charge කරන්න දුන්නේ යාගේ charge එකෙන් ෆෝන් එක. ඉතින් මම charge එකට දාලා තිබුණේ ෆ්ලයිට් එකට නගිනකම්ම. ඉතින් ඒක නිසා මොකුත් වීඩියෝස් ගන්න දුන්නේ නැහැ. and මං හිතන්නේ මං හරි. A21 තමයි අපේ ගේට් එක. දැන් අපි අපේ දෙවැනි ෆ්ලයිට් එකට යන ගමන් ඉන්නේ. මේක කලින් එකට වඩා පොඩි ෆ්ලයිට් එකක්. A380 ලංකාවට යන්නේ නැහැ. කලින් අපි ආවෙත් A380 නෙමෙයි, පොඩි එකක්. මොකද මං කෝනේ සෙනග නැහැ කියලා යුද්ධ නිසා. anyway මේ ෆ්ලයිට් එකේ මං හිතන්නේ මේ ෆ්ලයිට් එක අලුත් වෙන්න ඕනේ. at least මේකේ TVs අලුත්. මේකේ TV වල ටෙක්නොලොජි එක මාරම ඇඩ්වාන්ස්. මම කලින් ගියපු එමිරේට්ස් කිසිම ෆ්ලයිට් එකක මෙච්චර ස්මූත් ටෙක්නොලොජි එකක් තිබිලා නැහැ. මේකේ ෆ්ලයිට් එක පාරනද අලුත්ද මන් දන්නේ නැහැ. anyway but TV ටික අලුත්න මාරම quality එක super. so මට ඉතින් බලන්න දේවල් ගොඩාක් තිබුණා. මොකද මම කලින් මේක එක්ස්පීරියන්ස් කරලා නැහැනේ. මම මුලින්ම බලන් හිටියා ගොඩාක් වෙලා මේකේ අර තියෙනනේ රෝදි ෆ්ලයිට් එකේ ඒතන කට්ටිය කරන වැඩ ටික හරිම ඉන්ටරෙස්ටිං. චූටි කුඹි වගේ කට්ටිය ඇවිල්ලා එක වැඩ කරනවා ඉතින්. එයාලා දන්නවද දන්නේ කට්ටිය බලන් ඉන්නවා කියලා. එයාලා හිතනවද දන්නේ නැහනේ එහෙම බලන් ඉන්නවා කියලා. ඉතින් මේ ෆ්ලයිට් එකේ මට ගොඩාක් ඉන්ටරෙස්ටිං දේවල් තිබුණා බලන්න. මොකද හැමදේම අලුත්නේ. මම ඔයාලට මේකේ සිස්ටම් එක හරියට පස්සේ පෙන්නන්න. හැබැයි ඊට කලින් අපි ටේක් ඔෆ් කරනවා බලමු. طريقة إذا كنتم تحملون طفلا رضيعا أو الانحناء إلى الأمام قدر المستطاع مع وضع الذراعين تحت الساق. So sit back, relax, and enjoy your Emirates flight. Our colleagues will be with you once we are airborne to ensure you receive our Fly Better experience. Thank you for flying Emirates. So, bye Dubai. See you in 3 weeks. then අපි ඩුබායි වලින් ටේක් ඔෆ් කරා. මේක තමයි view එක. ඩුබායි උඩින් අහසින් පේන්නේ ඔහොම තමයි. මම හිතන්නේ මම දැන් කීප සැරයක්ම බුර්ජ් ඛලීෆා පෙන්නුවා. මම හැම පාරම ඩුබායි වල යද්දි ෆ්ලයිට් එකේදී කරන නිකන් ගේම් එකක් වගේ මම කියන්නේ බුර්ජ් ඛලීෆා බිල්ඩින් එක හොයාගන්න try කරන එක. ඒක නිකන් ගේම් එකක් වගේ ප්ලේ කරනවා. ඉතින් ඩුබායි හරිම ලස්සනයි. උඩින් බලද්දී ඒක හරිම ක්‍රියේටිව් පේන විදිය ලස්සනයි. මම හිතන්නේ ඊළඟට මම ආයෙ පෙන්නන්නේ බුර්ජ් ඛලීෆා. මම කිව්වේ බුර්ජ් ඛලීෆා බිල්ඩින් එක. මම හිතන්නේ 3 පාරක් දැන්. anyway මේකේ මම නිදාගත්ත අඩුයි. කොහොම හරි මම ෆිල්ම් එකක් බැලුවා. මට හිතුණා කාටුන් එකක් බලන්න මොනා හරි. ඉතින් මම ගොඩාක්
බලලා කොහමද තෝරගත්තේ අන්තිමට මොආනා. මම මොආනා එක බලලා තිබුණා. හැබැයි මොආනා දෙක මම බලලා තිබුණේ නැහැ. ඉතින් ඒක හින්දා මම මේ පාර ෆ්ලයිට් එකේදී ඒක බැලුවා. ෆයිනලි මම ආසාවෙන් බලන් හිටිය මොහොත ආවා. මීල් ටයිම්. ඉතින් මේකේ මෙන්න මේ කැෂු නට් එක මම කෑවේ මම ෆ්ලයිට් එකේදී කෑවේ නෑ. මම ඒක ලංකාවේදී කොලම්බෝවේදී පාස්පෝර්ට් ඔෆිස් එකේ තමයි ඒක කෑවේ. ඉතින් අපිට තියෙනවා බන් එකක්, ඊට පස්සේ වතුර, ඊට පස්සේ මේක සලාඩ් එකක්. මේකේ ගොටුකොළ තිබුණා. මම ගොටුකොළ කෑවේ අවුරුදු මම හිතන්නේ 10කට විතර පස්සේ එදා කෑවේ ෆ්ලයිට් එකේදී. මේ තියෙන ඩිසර්ට් එක ඒක නම් මම හිතන්නේ ටිකක් ස්වීට් වැඩි. ඊට පස්සේ කලින් මම vlog එකෙත් පෙන්නනවා මේ ටික බටර් චීස් චොක්ලට් එකක් වෙට් වයිප් ඒ වගේ කුකී එකක් ඒ වගේ දේවල්. and මේක තමයි මේන් මීල් එක. අම්මෝ මේක මාරම රසයි. මම ආයෙත් කලිනුත් කිව්වා මම ෆ්ලයිට් ෆුඩ් කන්න කොච්චර ආසද කියලා. මට මම හරිම එක්සයිට් වෙන මොහොතක් තමයි ෆ්ලයිට් ෆුඩ් එක හම්බෙන වෙලාව. ඊට ටිකකට පස්සේ අපිට දුන්න චායි මන් දන්නේ ඇයි මම චායි එකක් ඒ වෙලාව පිව්වේ කියලා. මට කෑවට පස්සේ මම එහෙම බොන්න බෑ. ඒ වුණාට මං ආසාවට ගන්න නැති. මේ වෙලාවේ මගේ වින්ඩෝ එකෙන් view එක හරිම ලස්සනයි. හරිම නිල් පාටයි. ලස්සන ඇත්තටම මාර ලස්සනයි. ඉතින් දැන් අපි ටිකක් දුර ඇවිල්ලා මං හිතන්නේ දැන් මං ඔයාලට අපි දැන් පේනවනේ තව පැය විනාඩි 43ක් තමයි තියෙන්නේ කොලම්බෝ වලට. ගොඩක් දුර ඇවිල්ලා. දැන් මේක 3D map එක. මේක කලින් ආපු ෆ්ලයිට් එකේ තිබුණ නැහැ. මම කලින් එමිරේට්ස් ලගේ ගිහපු ෆ්ලයිට් වල තිබුණේ නැහැ. මේක අලුත්. ඉතින් මේක මාරම ෂෝක් එකේ يعني අපිට අර Google Maps වගේ zoom කර බලන්න පුළුවන් සැටලයිට්. ඉතින් මම මුලින්ම ලංකාවේ බැලුවේ වෙන කොහොමද නෙමෙයි ගාල්ල. මගේ ගෙදර ගාල්ලනේ. ඉතින් අනිවාර්යෙන් මම මැප් එකක් අතර ගත්තොත් මුලින්ම හොයන්නේ ගාල්ල. ඉතින් මම ගිහිල්ලා ගාල්ල තමයි zoom කරලා බැලුවේ. හැබැයි ගාල්ලට වැඩිය පැහැදිලිව zoom කරාම පේනවා ඩුබායි. මම ඩුබායි zoom කරලා බැලුවා. ඩුබායි නම් ගොඩාක් ක්ලියර් බිල්ඩින්ග්ස් එහෙම පේනුණා. මම ෆ්ලයිට් එකේ මග තව ගිහිල්ලා ආයෙ try කරලා බැලුවා ලංකාව zoom කරලා. හැබැයි ලංකාව එහෙම පැහැදිලි ඔච්චර ඔහොම පේනුන්නේ නැහැ. මේබී මන් දන්නේ එහෙම ඒ වෙලාවේ අවුලක්ද මොකද්ද කියලා. but anyway ඩුබායි නම් ගොඩාක් පැහැදිලිව පේනුණා. දැන් ඉතින් මට අර මේ වඳුරට දැලපිහි අහුවෙලා වගේ මේක මැප් එක zoom කර බලනවා ඉවරයක් නැහැ ඉතින්. so අපි දැන් භාගයක් විතර දුර ඇවිල්ලා මං හිතන්නේ. ඊට වැඩි. ඉතින් මේකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. අපිට ඔප්ෂන්ස් එනකීද ගොඩාක් දේවල් මට තේරෙන්නේ නැහැ. මෙතන එක අපිට කියන්නේ රූට් එකේ දේවල් බලන්න තියෙන්නේ. තව මොනවද තියෙනවා ගොඩක් ඉතින්. අපිට ඉතින් මේකේ ඩෙස්ටිනේෂන් එකේ විස්තර තියෙනවා. ඩිස්ටන්ස් එක, පොපියුලේෂන් එක, එතකොට ඩුබායි, අපි ඩුබායි යන්නේ. එතකොට එහෙ විස්තර, එතකොට අපේ පාත් එක ගැන මේ තියෙන ඔක්කොම විස්තර. ඊළඟට තියෙනවා closest cities. එතකොට ඊළඟට මොකක්ද තියෙන්නේ? මෙකා එක තියෙනවා. maybe ඒක ප්‍රේ කරන අයට වෙන්නේ නැති. ඒ වගේ එක ගොඩාක් තියෙනවා විස්තර. and 3D maps ගැන තියෙනවා. මට සෑහෙන වෙලාවක් ගියා මේකේ මේ වින්ඩෝ එක මේකේ අලුත් සිස්ටම් එකක් මේකත් ටච් තියෙන්නේ දැන් ඉතින්. ඉතින් ඒක මගේ අර නේල්ස් එක්කද මන් දන්නේ එක්ක එක වැඩ කරන්නේ කොහරි ඔක හරියට එබෙන්නෙත් නෑ. ඉතින් මම try කරනවා කොහොම හරි ඒකත් මම ඉතින් පොඩ්ඩක් කම්මැලිකමට ඒකත් try කරා. ඉතින් ඒක අනේ මන් දන්නේ ඔක කැඩුන්නේ නැති එක පුදුමයි. මම හරිනවා ඒක අය වහනවා. දැන් කොහොම හරි අපි ඉන්නේ මං හිතන්නේ ඉන්දියාව උඩින් තමයි දැන් යන්නේ. ඉතින් අපිට පල්ලෙහෙන් ඉන්දියාව පේන්නේ. මං කිව්වේ අපි යන්නේ ඉන්දියාව උඩින්. දැන් ඒ කියන්නේ අපි ලංකාවට ගොඩාක් ළඟයි. දැන් මේ මැප් එකේ අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් පයිලට් ගේ ඉස්සරහා පේන view එක right.
ඉතින් දැන් තමයි මුලින්ම ලංකාව මැප් එකේ පේන්න පටන් ගත්තේ. මොකද අපි දැන් ලංකාවට යන්න ඔන්න මෙන්නිනේ ළඟම ළඟ ඉන්නේ. යේ මුලින්ම ලංකාව පේනවා. දැන් තමයි මුලින්ම ෆ්ලයිට් එකේ වින්ඩෝ එකෙන් ලංකාව දැක්කේ. ඉතින් ලංකාව මෙච්චර ළඟට ගියහම ලංකාව එහෙම පේන මානෙට ආවම දැනෙන ෆීලින් එක මට ඒක විස්තර කරන්න බෑ. මේ වීඩියෝ එක බලද්දිත් මට මාරම ඒ වෙලාවේ දැනුණ විදිහටම තමයි දැනෙන්නේ සතුට. හරි නිකන් මම දැන් ඇවිල්ලත් මාසයකටත් වැඩි ඒ වුණාට මට දැනෙන්නේ මම ආයෙත් ලංකාව දකිනවා වගේ. අහසින් ලංකාව දකිනකොට ඒක වෙනම හැඟීමක්. ඒක ඉතින් පිටරට ලංකාව ජීවත් වෙන්නේ නැති පිටරට ජීවත් වෙන ලංකාවේ අයට හැමෝටම පොදුවේ දැනෙන එකක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි යනකොට කොහොම හරි ගොඩාක් වලාකුළු පෙරලා තිබුණේ දා හවස ලංකාවේ වෙලාවේ. ඉතින් ඒක නිසා ඇත්තටම ලස්සනට ලොකුවට view එක පේනුන්නේ නැහැ. බට් සාමාන්‍යයෙන් මම කලින් vlog එකෙත් කිව්වා මම උඩින් ෆ්ලයිට් එකේ යද්දි දැකපු රටවල් වලින් ලස්සනම රට ලංකාව. මගේ රට හින්දා කියනවා නෙමෙයි. අවංකවම ලංකාව මාර ලස්සනයි උඩින් තනිකර කොළ පාටයි. මම දන්නේ නැහැ ලංකාවේ බිල්ඩින්ග්ස් කොහෙද තියෙන්නේ කියලා. ලංකාවේ ගෙවල් බිල්ඩින්ග්ස් ඒවා කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මොකද ලංකාව කොළ පාටයි. වැඩියෙන්ම තියෙන්නේ කොළ පාට. සිටිස් ගම් එහෙම පේනවා හරිම අඩුයි. දැන් ඉතින් මම ගොඩාක් කාලයක් තිස්සේ බලන් හිටිය මොමන්ට් එක ලංකාවට ලෑන්ඩ් කරන මොමන්ට් එක. ඒ වෙලාව හැම වතාවෙම මම ලංකාවට ලෑන්ඩ් කරනකොටයි ලංකාවෙන් ටේක් ඔෆ් කරන වෙලාවට ගොඩාක් ඉමෝෂනල් වෙනවා. මට ගොඩාක් ඒ මොමන්ට්ස් ටික දැනෙනවා හරියට. මම හිතන්නේ ඒක හැමෝටම එහෙමයි කියලා. අවුරුදු 3මාරකට පස්සේ ඉතින් ආව ගොඩාක් දේවල් වෙනස් වෙලා තිබුණා. හැබැයි මම හිටියේ සති 3යි. සති 3යිකොට දවස් 18යි. ඉතින් ඇත්තටම මදි ඒ හිටියේ ප්‍රමාණය. හැබැයි මම පුළුවන් විදිහට පුංචි vlogs කරා. මම ඒ vlogs ටිකත් ඔයාලට ඉස්සරහට ගේන්නම්. එතකම් මම හිතනවා මේ vlog එක ඔයාලා enjoy කරා කියලා. ඔයාලගේ සේරම අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මං හරි මාසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඉතින් අපි ඉක්මනටම අලුත් vlog එකකින් හම්බෙමු. by the way මේක තමයි මගේ ලංකාවේ පළවෙනි sunset එක. and ඒක හරිම ලස්සනයි නේද? එහෙනම් ආයෙත් ඉක්මනටම අලුත් vlog එකකින් හම්බෙමු. bye.